අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ graph කියන lesson එක. ඔයාලා grade 10 වලදී grade 11 වලදී දෙකේම ඉගෙන ගන්නවා. අනිවාර්යෙන් මේකෙන් ප්‍රශ්නයක් ඔයාලගේ O level paper එකකට එනවා. ගොඩක්ම එන්නේ part A වලට. අපි බලමු මොනවද මේ graph කියලා කියන්නේ, කොහොමද මේ graph එක ගණන් හදන්නේ කියලා. අපි example එකක් විදිහට 2016 වල paper එකක් කරමු graph එක විතරක්. ඔයාලට තව ඕනේ නම් මොනවා හරි subject එකේ දෙයක් දැනගන්න මගෙන් කමෙන්ට් එකක් දාන්න පුළුවන් ඔයාලට. මේ දෙන්නේ parabola shape curves දෙකක්. parabola shape graph දෙකක්. මේ වගේ එකක් තිබ්බොත් මේකේ මෙතන උඩින් යන එකට කියනවා maximum point කියලා. අපිට ඒකට කියන්න පුළුවන් turning point කියලා. එතකොට මේ වගේ graph එකක් තිබ්බොත් අපිට එන්නේ minimum point එකක්. අවම ලක්ෂයක් තමයි එන්නේ. එතකොට මේකටත් අපිට කියන්න පුළුවන් turning point කියලා. හැබැයි turning point එක minimum. එතකොට මේක y axis, මේක x axis, මේකත් y axis, මේක x axis. දැන් එතකොට අපිට පුළුවන් මේකේ similarities බලන්න. similarities කියන්නේ ඔයාලට paper එකට අහන ගොඩක් කලාවට like දේවල් ලියන්න කියලා. එතකොට ඔයාලා compare කරලා ලියන්න ඕනේ මේ similarities මොනවද කියලා. එක similarity එකක් තමයි මේ දෙකේම axis of symmetry එකමයි. මේ දෙන්නගේ axis of symmetry දෙකම සමානයි. එහෙම කියලා අපිට මේකේ similarity එකක් ලියන්න පුළුවන්. අපි ඉස්සරහට බලමු තව මොනවද තියෙන similarities කියලා. දැන්ට ඔයගොල්ලෝ මේක mind map එකක් වගේ මතක තියාගන්න කොහොමද මේක එන්නේ කියලා. එතකොට අය අපි යන්න එහෙනම් 2016 O level වලට graph ප්‍රශ්නේ බලන්න. මම හිතනවා දැන් ඔයාලා ළඟ past papers books ඇති කියලා. මම මේ past paper book එකෙන් බලාගෙන තමයි ඔයගොල්ලන්ට මේ ප්‍රශ්නේ කියලා දෙන්න යන්නේ. මේක answers නැහැ. ප්‍රශ්නේ කියලා දෙන්න තමයි යන්නේ කොහොමද උත්තරේ ගන්න කියලා. අපි බලමු. ඉතින් an incomplete table prepared to draw the graph of the function එක තමයි y equals minus x squared plus 4x minus 1. මේ box එකේ විදිහට අපි දැන් මේක ලියන්න ඕනේ. දැන් මේකේ අපිට හොයන්න තියෙන්නේ find the value of y when x equals 2. මෙන්න මේ x කියන එක දෙකට සමාන වෙද්දී y ගේ අගය හොයන්න තමයි තියෙන්නේ. අපි බලමු මේක කොහොමද ගන්න කියලා. y equals දැන් අපි x එනකොට මොකද්ද අපි මේ සබ්ස්ටිට් කරන්නේ 2. අපිට දීලා තියෙනවා find the value of y when x equals 2. So minus 2x squared plus 4 into 2 minus 1. According to the BODMAS. මම හිතනවා ඔය BODMAS එක දන්නවා කියලා. අපි මොකක් හරි ගණනක් හදද්දී මේ BODMAS එකේ තියෙන කියන concept එකේ පිළිවෙල තමයි හදාගෙන යන්න ඕනේ. ඉස්සරහම bracket තිබ්බොත් bracket කරනවා. ඊට පස්සේ division, multiplication, addition and subtraction. දැන් මේකේ විදිහට අපිට ඉස්සරහම කරන්න වෙන්නේ multiplication එක. මෙන්න මේ දෙක multiply කරලා බලමු. බලන්න ඔයාලගේ answer මොකක්ද එන්නේ කියලා. මේක minus වුණාට කිසි ප්‍රශ්නයක් නැහැ. ඕන දැන් minus 2 into 2 equals 4. Just like that, minus 2 into minus 2 equals 4. Because when minus multiply by minus, we can get a positive answer. If minus multiply by a positive one, we can get a negative answer. If it is positive and positive, it is also, we can get a positive answer. Okay, this is 8, this is 4. 16 වල graph ප්‍රශ්නේ මොකක්ද කියලා. මම හිතනවා ඔයාලා හැමෝම past papers ඇති කියලා. දැන් කොහොමද ඉතින් O level ළඟ එනවනේ. බලමු ඔයාලා graph ප්‍රශ්නේ ඔයාලා past papers ටික ඔක්කොම කරලා ඉතින් ඔයාලා අනිවාර්යෙන් 10 over 10 ගන්න පුළුවන් කොහොමද. අපි බලමුකෝ part A 2016 O level.
value of y when x equals 1. function එක අපිට දීලා තියෙනවා මෙන්න මෙහෙම. අපිට එතකොට මෙහාට දැන් කියනවා අපිට x equals 1 වෙද්දි තමයි හොයන්න තියෙන්නේ. එතකොට අපි මොකද කරන්නේ? මේ x වලට අපි සබ්ස්ටිටියුට් කරනවා අපේ 1 කියන ආන්සර් එක. 1 minus 2. මම හිතනවා ඔයාලා හැමෝම BODMAS tool එක දාන්න ඇති කියලා. අපි මොකක් හරි equation එකක් එහෙම මොකක් හරි එකක් solve කරලා අපිට ඕන නම් මෙන්න මේක BODMAS කියන concept එක ඕන වෙනවා. BODMAS වල මේ පළවෙනිනේ bracket. අපි ඉස්සරහම simplify කරන්න පටන් ගන්න ඕනේ කියන්නේ bracket වලින්. bracket of division, multiplication, addition. At last we can get the subtraction. We will see. In the bracket we get minus 1. In this we can get then they ask about another one. Oh, so sorry. ඉස්සරහම අපි මේක multiply කරලා ඉන්නවා. මට පොඩ්ඩක් පැටලුණා. sorry. අපේ function එක තමයි y equals 4 minus x minus 2. මේක එක term එකක්, මේක වෙනත් term එකක්. minus mark එකෙන් තමයි මේක separate වෙලා තියෙන්නේ. එතකොට අපිට කියලා දෙනවා x කියන්නේ 1 කියලා. එතකොට මෙතන ඉන්නේ minus 1 minus 2. ඊට පස්සේ 4 ඉන්නේ y. then bracket එක විස්තරම් කරන්නේ minus 1 then multiplication. so plus 1 4 equals 5. So we can get the answer for that one as 5. Using the scale of 10 small divisions as 1 unit along the x-axis and along the y-axis, draw the graph of the above function on a graph paper. I don't have graph paper, so I'm going to draw in this paper. මේක තමයි එතකොට ඔයාලගේ කාර්ටීසියන් ප්ලේන් එක වෙන්න ඕනේ. graph paper එකේ මේක ඔයාලා දා ගන්න ඕනේ. Using the scale of 10 small divisions, ඒ කියන්නේ මේකට එක ස්ක්වයර් එකට තියෙන්නේ 5යි. ඒ කියන්නේ මේ වගේ කොටු දෙකක් කරන් තමයි ඕගොල්ලෝ මේක අඳින්න කියලා තියෙන්නේ. හරිද? එතකොට මෙතන දැන් කොටු 10ක් තියෙනවා. එකක් රිප්ලේස්මන්ට් කරනවා ඒකේ. හරිද? එතකොට අපිට ඉස්සරහම තියෙනවා අපි දැන් මෙතනින් අපි මේක දාගමු මේක බලන්න ලේසි වෙනවා. x y minus 2 minus 4 minus 1 plus 1 0 4 1 5 2 4 3 1 4 minus 4. මේක බලන්න තමයි අපි දැන් අපේ graph එක අඳින්න ඕනේ. බලමු.
x-axis, this is the y-axis. X equals minus 2, x equals minus 2, and y equals minus 5. Minus 1, x equals minus 1, y equals plus 1. 0, x equals 0, y equals plus 4. X equals plus positive 1 plus 1, and this is y is 5. Then 2, 4, 3, 1, 4, minus 4. ඔයාලා මේක අදිද්දී මෙහෙම කරගෙන නම් අදින්න එපා. ඒවට ලකුණු දෙන්නේ නැහැ. මොකද කර්ව් එකක් වුණාම නැත්නම් ග්‍රාෆ් එකක් වුණාම ඒක අපිට පේන්න පැහැදිලිව අදින්න ඕනේ. හරියට පෙන්සිල් එක පාවිච්චි කරලා ලස්සනට අදින්න ඕනේ. නැත්නම් ඔයාලට ලකුණු කපනවා විභාගයේදී. ඒක ලොකු පාඩුවක්. අපිට එක ලකුණක් වටිනවනේ රෑන්ක් එකට යනවා. නිසා මගේ කර්ව් එක නම් ඔයාලගේ වගේ ස්මූත් නෑ. ඒක වල මෙන්න මේ වගේ කර්ව් එකක් තමයි එන්නේ. මේක බලන්න. ඒ වගේ ස්මූත් කර්ව් එකක් තමයි එන්නේ. පැන්සලෙන් වැඩි මකමක ඉන්නත් එපා. ඒකවලත් ඔයාලගේ ඩ්‍රෝවිං එක අප්සෙට් යන ඉඩ තියෙනවා. දැන් අපිට මේක තියෙනවා. මගේ කියන්නේ වැඩි හිතන්න එපා. මේකට ලකුණු දෙන්නේ නෑ. ඔයාලා හරියට අදින්න. Find the range of values of x for which y is decreasing and minus 4 greater than less than y, and y is greater than or equal less than or equal 1. We will see. This is y is increasing negatively, increasing positively, decreasing positively, decreasing negatively. So here y is greater than minus 4. This should be a dotted line, and other one y equals or less than 1. equal sign එක තියෙන නිසා අපි ඒක කෙලින්ම අඳගෙන යනවා. මෙතන අපි dotted line එකක් දැම්මේ. ඒක equal කියලා අපිට කියලා නැති නිසා තමයි අපි හැම දානවා. මේකට equal එකක් දැම්මොත් ඒක ඇත්තටම ආන්සර් එක වැරදෙනවා. so minus 4, minus 1. These are the ranges. Minus 1, 3 point. Oh my gosh. This is 3. මේක මෙහෙම යන්නේ. එතකොට අපි ගන්නවා මේක 3.2 වගේ කියලා. 3.2 අපිට ඊළඟ ගන්න පුළුවන් මේක ගිහින් තියෙන්නේ මෙහෙමනේ. minus 1 question එක මොකක්ද කියලා. අපි දැන් ඉන්නේ third question එකේ. අපි දැන් third question එකට ඕන වෙන විදිහට මෙන්න මෙහෙම දා ගන්නවා. මේක dotted line එකක්. මොකද ඒකේ equal sign එක නැහැ. මේක එනවා dotted නැති straight line එකක්. මොකද ඒකේ equal mark එක අපිට පේන්න තියෙන නිසා. Find the range of values of x for which y is decreasing.
y එක decrease වෙන්නත් ඕනේ මේ දෙක අතර තියෙන්නත් ඕනේ. දැන් මේක ගන්න බලන්න. මේක y is increasing. This is y is decreasing. So අපිට ලියන්න පුළුවන් මෙතන තුනක් තියෙන්නේ. මෙන්න මේ අතර තමයි. මේක මේ graph එකේ තියෙන කැපනවා. මෙන්න මේ අතර තමයි අපෙන් අහලා තියෙන්නේ මොකක්ද එන්නේ කියලා. අපිට ලියන්න පුළුවන් ඒ නිසා අපිට ඒ නිසා එක ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. 3 less than x 4. එතකොට මේ 3 කියන එක මේ කැපිලා තියෙන දැන් මේක දැන් මෙහෙම ගිහින් තියෙනවානේ. එතකොට මේක ක්‍රොස් කරලා මෙන්න මෙතනින්. එතන යට තියෙන හරියටම අපි 3 එක 3 කියන්නේ. ඒ නිසා අපි මේකට equal mark එකක් දාලා ලියනවා. හැබැයි මේක එහෙම දාන්න බෑ. මොකද -4 වලින් යනවා වුණාට -4 වලින් මේක ක්‍රොස් කරලා වුණාට ඉන්ටර්සෙක්ට් කරාට මෙතන අපි දැම්ම dotted line එකක්. මොකද අපිට කියලා නෑ ඒක equal වෙනවා කියන එක. ඒ නිසා ඊළඟ ප්‍රශ්න බලමු. Suppose that the given function is written in the form y equals minus x minus p squared plus q. Indicate the point PQ on the graph as M. සාමාන්‍යයෙන් මෙහෙම කියන්නේ අපිට turning point ගැන. අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්ත turning point ගැන. turning point නැත්නම් maximum හරි minimum point එකට එන turning point එක තමයි. නැත්නම් coordinates එක තමයි අපි මේ PQ එළියට ගොඩක් ඔයාවට එන්නේ. හැමදේම වගේ අන්තිම තමයි. So this is 1 5. මේ point එක අපි එමු කියලා දානවා. එතකොට අපිට මේක ලියන්න පුළුවන් අර අනිත් format එකෙන්. අපිට දීලා තියෙනවා මේ format එකෙන් ලියන්න කියලා. අපිට එතකොට මේ format එකෙන් ලියන්න පුළුවන්. බලමු මොන format එකෙන් ලියන්න කියලා තියෙන්නේ. y equals minus x minus p squared plus q. One means p means 1. This is the answer. We will go to the next question. What's the next question? අපිට මේක ලියන්න කියලා නෑ අපිට තියෙන මාර්ක් ගන්න විතරයි. Suppose that the given function is written in the form y equals minus bracket x minus p squared plus q. So m point is this. This is the maximum point of the graph. Using the graph, find the positive value of x such that x squared minus 2x equals 4 to the first decimal place. We will see. Find the positive value of x. This is the function. දැන් අපි මේක තවත් ටිකක් සිම්ප්ලිෆයි කරනවා. ඔයාලට අපි මුලින් ලියපු ෆන්ක්ෂන් එකේ මෙන්න මේක අපි දැන් මේ ඉක්වේෂන් එකෙන් හදාගන්න තමයි යන්නේ. ඔන්න බලන්න. 4 minus 2x plus x squared 4 minus x, this is should be plus, so if this is minus you should put a minus here because the answer should be in the positive
positive form. This is negative, so you can put it as negative 2. Minus 4 plus 2x minus x square equals 0. Minus so this should be this should be our answer. This is the answer. This is the answer. Then we will move to the move to find the positive values. This is we get the equation. This equation. Oh my God. You can see this equation and this equation equals 0. If this is 1, this is 2. 1 equals 2. Therefore, b equals to 0. අපි දැන් හොයන්නේ y එක x වලින් 0 වුණොත් මොනවද එන්නේ කියලා. මෙන්න මේකේ. දැන් මේ graph එකේ කැපිටල් තැන් බලන්නකෝ. ඉන්ටර්සෙක්ට් වෙච්ච තැන්. ඉන්ටර්සෙක්ට් වෙච්ච තැන් බලනවා ඔයාලට ක්ලියර්ලි පේනවා. මෙතන ගිහිල්ලා තියෙන්නේ 3.2 වගේ. එදින අපි ඉස්සර ලිව්වා. මෙතන ගිහිල්ලා තියෙන්නේ -1. 3.2. This is what? This is the answer. එයාලා අපෙන් අහන්නේ positive value එක. එතකොට මේ දෙකම positive values නෙමෙයිනේ. ඒ නිසා අපිට දාන්න පුළුවන් 3.2. positive value එකේ answer එක විදිහට දාන්න පුළුවන්. මේක තමයි 2016 වල ආව graph වලට ආව ප්‍රශ්නය. ඔයගොල්ලෝ මොකක්ද ප්‍රශ්නයක් තියෙනවා මම උගන්වන විදිහ යටුවක් තියෙනවා නම් ඔයාලට පුළුවන් කමෙන්ට් එකක් දාන්න බැලලා හරි කතා කරලා හරි කොහොමද ඔයාලට පුළුවන් කමෙන්ට් එකක් දාන්න. ඔයාලට නොතේරෙන දේ මොනවද කියලා කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි ඊළඟට 2017 වල O-level graph O-level paper එකෙන් බලමු. මම ඒකෙදි ඩිස්කස් කරන්න ඉන්නවා graph question එක. මම හිතනවා ඔයාලට දැන් මේකෙන් ඉඳලා ඒ past papers පිළිවෙලට කරොත් ඔයාලා එක වෙන් කරගෙන science side කියන්නේ lesson wise වෙන් කරගෙන ඔයාලා බැලුවොත් ඔයාලට හොඳ target එක කරන්න පුළුවන්. Bye.